බෙහෙත් ටික බීලා මට සතියකින් වගේ පෙන්නන්නෝ. හරි thank you ડોක්ටර්. thank you. ලෙඩ ගමන් දන්නේ නැහැ. ඒ මොකද්ද තියෙන ලෙඩේ? ලෙඩේ කියන්නේ ડોක්ටර් ස්ට්‍රොක් වෙනවා. ඊට පස්සේ හොඳටම රත් වෙනවා. රත් වෙනවා ඕම් වෙලාම යනවා ડોක්ටර්. මොකද්ද? මගේ ෆෝන් එක. මම ෆෝන් එකක් ගැන නෙවෙයි කිව්වේ. මම ඔයාගේ ලෙඩේ මොකද්ද කියලා. මගේ ලෙඩ කියන්නේ ડોක්ටර් මගේ එක දතක් නෙවෙයි මුළු දත් කුට්ටම වරිදෙනවා ડોක්ටර්. විදුරු මාසෙම දිනනද? නෑ නෑ ડોක්ටර් වීදුරු නිකන් මස් දැම්ම දිවෙන්නේ. ඔව් ඒක අදාළ වෙන්නේ ඒක දිවෙන්නේ. මං කිව්වේ විදුරු වල මස් දිනනවාද කියන්නේ නෙවෙයි ඔයාගේ විදුරු මස් දිනනවාද කියලා. ඉඩනයි. සමහර විට සමහර විට ගන්න කතා කරලා දැන් නැහැ තමයි ડોක්ටර් මෙමාරු ડોක්ටර් තේරෙන්නේ කඩේ මුදලායට තේරෙන්නේ නැහැ. මේ විටවල පුවක් කියන්නේ 1යි 2යි දාන. අපි සල්ලි දීලා මේවා ගන්නෙ. ඔයගොල්ලෝ පිටක් ගැන නෙවෙයි මං කියන්නේ. මං කිව්වේ සමහර විට ඔයාලට කැල්සියම් අඩු වෙලා ඇති කියලා. එතකොට ડોක්ටර් අපි ඕක මොකද කරන්නේ? ඔයා මේ බෙහෙත් ටික බොන ගමන් හාල් නැස් එහෙම ටිකක් කන්න ඕනේ. යන්නම් ડોක්ටර් නං. ඒක මං ගන්නම්. Later. ලෙඩේ හරි ડોක්ටර් ලෙඩේ හරි. දැන් හරියද? මගේ ලෙඩේ නම් එහෙම තමයි ડોක්ටර්. එහෙනම් දැන් ලෙඩේ හොඳයි කිව්වේ? මගේ ෆෝන් එක මගේ අර එදා ගෙන හරි දැන් හාල් නැස් එහෙම කෑවද? මෙතන ડોක්ටර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ડોක්ටර් කියපු විදිහටම ඔක්කොම බෙහෙත් ටිකක් දීවා. ડોක්ටර් කියේ කැල්සියම් වලින් දෙන හාල් නැස ගන්න කියලා. ඒක තමයි කරගන්නේ. ඒක මොකද කියන්නේ ડોක්ටර් ඉතින් අම්මයි හාල් උණ්ඩුවකුත් ඉල්ලගත්තා. එහෙනම් මැස්සෝ අල්ල ගන්නයි ගෙදර අපේ මේ එහා ගෙදර ගිහලා මැස්සෙක් අල්ල ගන්න අතර ඒත් දැන් ડોක්ටර් ළඟ නැද්ද මැස්සෙක් දෙන්නේ කල්ලපුවා ලැඩුන්නේ දෙන්නේ. මැස්සෝ? ඒ ડોක්ටර් කිව්වේ හාල් මැස්සෝ කන්න කියලා. පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිරෙයිදෝ දැන් හදවත පුපුරයි තරහ